දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානීය පවසනවා. එමෙන්ම පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පවුල් 1900කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් පීඩාවට පත්ව සිටිනවා. විස්තරාත්මක පුවත් දෙස හැරෙමු. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සිදු වූ ප්‍රථම පුද්ගල මරණය අද දිනේ වාර්තා වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඊයේ 22 වනි දිනේදී මොහු සැඩපහරකට හසු වී ගසාගෙන යාමින් මෙම අනතුර සිදුව තිබෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඒ අනුව පවුල් 1966කට අයත් පුද්ගලයන් 7757 දෙනෙකු මේ වන විටත් ආපදාවට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. පීඩාවටපත් ජනතාව වෙනුවෙන් මේ වන විට සහන සේවා ක්‍රියාත්මකයි. ඉන් පුද්ගලයින් 201 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 6ක් වෙත යොමු කර රඳවා තැබීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. එමෙන්ම මෙම අයහපත් කාලගුණයේ හේතුවෙන් නිවාස 123කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති අතර සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 2යි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගිවුණු පය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයේ වාර්තා වී ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන්. එම අගය මිලිමීටර 137.8 බිංදුවක් ලෙස සටහන් වනවා. තවදුරටත් වර්ෂාව පවතින බැවින් අවදානම් ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ. පුවත්ලද සැනින් එසැනින් ලබා ගැනීමට www.lucknews99.lk වෙබ් අඩවියට පිවිසෙන්න.